ඉතින් අද කතා කරන්න දෙයක් අමුතු මාතෘකාවක්. ඉතින් ඔයා කවදා හරි හිතලා තියෙනවද ඔයාගේ Facebook account එකට ඔයා නැතුණන් පස්සේ මොකද වෙන්නේ කියලා? සහ Facebook එක කොහොමද දැනගන්නේ ඔයා නැතුණා කියලා සහ ඔයා නැති වෙන්න කලින් වෙනස් කරගන්න ඕන settings කීපයක් ගැන තමයි අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. හරි මුලින් බලමු කොහොමද Facebook එක දැනගන්න ඔයා නැති වුණා කියලා. ඉතින් මෙතනදී ආකාර තුනක් තියෙනවා. ඔයාගේ family එකේ සහ friend කෙනෙක් report කරොත් ඔයා මැරලා කියලා. ඒ කියන්නේ death certificate එකකින් වගේ Facebook එකට report කරොත් මෙන්න මෙතනදී ඔයා මැරලා කියලා එයාලා තේරුම් ගන්නවා. සහ දෙවෙනි එක rest in peace කියලා ඔයාගේ යාළුවාව tag කරලා post share කරලා තිබ්බොත් මෙන්න මෙතනදී ඔයාගේ account එක review කරලා එයාලා බලනවා ඒකේ ඒක review කරලා ටික කාලයක් ගියන් පස්සේ තමයි මේ proceed එක වෙන්නේ. එතනින් තේරුම් ගන්නවා ඔයා මේ විදිහට මැරලා ඉන්නේ කියලා. සහ ඊළඟ එක official documentation එක කරා වගේ family member කෙනෙක්ට පුළුවන් මෙටා එකට ඔයා මැරිලා කියලා confirm කරන්න. ඊට පස්සේ එතනින් එහාට ඔයා account එක ඔයා මේ විදිහේ මේ අදාළ account එකේ පුද්ගල නැහැ කියලා එයාලා confirm කරනවා. ඇත්තටම මේකෙන් පස්සේ ඒ කියන්නේ Facebook එක දැනගත්තාන් පස්සේ ඔයා මැරලා කියලා මොකද්ද වෙන්නේ? options දෙකක් තියෙනවා. එක memorialize account එකක් විදිහට පත් වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට වෙන්නේ මේ දේ. ඉතින් එතරම්දි වෙන්නේ ඔයාගේ account එකේ පෙන්නනවා නමත් එක්ක මෙහා පැත්තේ remembering කියලා පෙන්නනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ account එක අර සිහි හැඳවීම කියන්නේ සාමාන්‍යයෙන් ඒක සිංහල තේරුම මතක තබා ගැනීමක්. ඒ කියන්නේ අර ඔයා මේ විදිහ නැති වෙලා කියන එක ඒක අනිත් අයට පෙන්වන්න තමයි මේ remembering කියලා message එක ඔයාගේ account එකේ එහා පැත්තෙන් පෙන්වන්නේ. සහ මේ මෙතනදී ඔයාගේ යාළුවන්ට පුළුවන් තාමත් අර පලන ෆොටෝස් පෝස්ට් වගේ දේවල් බලන්න අවස්ථාවක් දෙනවා ප්‍රයිවසි සෙටින්ග්ස් එක. සහ මේ ඔයාගේ account එකට කාටවත් log වෙන්න බෑ ඊට පස්සේ. ඊළඟ කාරණේ the account will not appear in the birthday reminders එක සහ people you may know විදියට ආයෙ ඔයාගේ account එක suggest වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ permanent deletion. මෙන්න මෙතනදී ඒ කියන්නේ ඔයා permanent delete වෙන්න හදලා තිබ්බොත් මෙන්න මෙතනදී ඒක හදන්න පුළුවන් options කිහිපයක් තියෙනවා. මම මේක මේ වීඩියෝ කියවරේදී කතා කරනවා. If the person had request account deletion after death, person කලින් request කරලා තිබොත් ඔයාගේ account එක delete වෙන්න ඕනේ කියලා ඒක ඒ විදිහට account එක delete permanent delete වෙලා යනවා. සහ එහෙම නැත්නම් family එක request කරොත් Facebook එක approve කරලා ඒකෙන් එතනින් permanent delete වෙන්න පුළුවන්. ඊළඟ කාරණා තමයි legacy contact. මේ legacy contact ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. ඉතින් මෙතනදී වෙන්නේ Facebook එකේ මේ legacy contact එක true. ඒ කියන්නේ මම කවදා හරි නැති වුණොත් මම නැති වෙන්න කලින් මම වෙන කෙනෙක්ට legacy contact විදියට තෝරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විතර හිතන්න මං X කියන පුද්ගලයෙක් තෝරනවා වගේ legacy contact විදියට. අන්න එතකොට මම මැරුණන් පස්සේ ඒ X කියන පුද්ගලයාට මගේ ඒ කියන්නේ write a pinned post on the memorialized profile. මගේ අදාළ profile එකේ post එකක් pin කරන්න පුළුවන්. ඒ වගේම මගේ profile picture එක update කරන්න පුළුවන්. සහ මගේ request friend request accept කරන්න පුළුවන්. හැබැයි යාට read private messages කියවන්න බෑ සහ login to the account as decreased person. ඒ කියන්නේ අද මම මැරුණ කෙනා විදිහට යාට account එකට log වෙන්න බෑ. ඉතින් මෙන්න මේ දේ legacy contact true කරගන්න පුළුවන්. හරි. දැන් ඔය ටික හරි. මම යනවා ඊළඟට. ඔයා දැන් දන්නවා Facebook එකට මොකද වෙන්නේ? ඔයා account එකට මොකද වෙන්නේ? ඔයා මැරුණන් පස්සේ කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් බලමු ඔයා මැරෙන්න කලින් වෙනස් කරගන්න ඕන Facebook එකේ settings ටික මොනවද කියලා. ඉතින් ඔයා Facebook එකට ඇවිල්ලා ඉතින් මෙතනට ගිහලා ඔයාලා බලන්න මෙතනින් settings and privacy වලට යන්න. settings and privacy වලට ගිහලා මෙතන settings වලට එන්න. settings වලට ආවන් පස්සේ මෙන්න මේ විදිහට වල බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන search කරන්න memorialization settings කියලා. මෙන්න මේ memorialization settings කියලා search කරන් පස්සේ ඔයාලා මෙන්න මෙතන memorialization කියලා පෙන්නනවා. ඔයා මේ click කරා. ඒ click කරන් පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට වගේ accounts කිහිපය ටික පෙන්නනවා. ඉතින් මම මෙතන Facebook එක තෝරනවා. මෙන්න මෙතන ඔයා මේක ක්ලික් කරන් පස්සේ ඔයාට පෙන්නනවා options දෙකක් memorialization කියලා memorialize profile විදිහට සහ delete after death කියලා. ඉතින් මෙන්න මේ memorialize profile කියන ඔයා ක්ලික් කරන් පස්සේ you will be able to choose a legacy contact to manage your memorializing profile. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා legacy contact කියන්නේ මොකක්ද කියලා ඔයාලට පැහැදිලි කරා. අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් මේක ක්ලික් කරලා මෙතන next දීලා ඔයාගේ account එක වෙන කෙනෙක්ට ඔයාගේ family friend කෙනෙක්ට එහෙම නැත්නම් ඔයාගේ family එකකට එහෙම නැත්නම් වෙන කෙනෙක් friend කෙනෙක්ට එයාට ඒක legacy contact විතර access කරන්න අවස්ථාව දෙන්න අවස්ථාව තියෙනවා. එතකොට මම කිව්වා මේකේ මොනවාද කරන්න පුළුවන් බැරි මොනවාද කියලා මේ කලින් වීඩියෝ එකේදී. ඒ වගේම ඔයා එහෙම අවශ්‍ය නැත්නම් ඔයා මැරුණන් පස්සේ කිසි දෙයක් ඔයාගේ account එකේ තියෙන්න අවශ්‍ය නැත්නම් ඔයාට පුළුවන් delete after death කියන option එක තෝරන්න. Your main profile and any additional profile will be permanently deleted after you pass away. ඉතින් මෙන්න මෙතනදී වෙන්නේ ඔයා මැරුණන් පස්සේ සම්පූර්ණයෙන්ම ඔයාගේ account එක delete වෙලා යන එක. delete your main
profile after you pass away. ඉතින් මෙතනදී ඔයාලට විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් confirm කරන් පස්සේ ඔයා account එක සම්පූර්ණයෙන්ම delete වෙලා යන්න පුළුවන් ඔයා මැරුණාන් පස්සේ. ඉතින් මෙන්න මෙතන option එකෙන් ඔයා අවශ්‍ය විදිහට හදාගන්න. ඔයා ඒක ඔයාගේ වෙන යාළුවෙක්ට හරි එහෙම නැත්නම් ඔයාගේ family එකේ ඉන්න කෙනෙක්ට හරි දෙනවා නම් memorialize profile එකක් විදිහටත් නැත්නම් ඔයාට සම්පූර්ණ account එක අයින් කරන්න අවශ්‍ය නම් මේ delete after death කියන එක විදිහටත් දෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ options ටික ඔයා හදාගෙන හිටියේ නැත්නම් නිකමට හිතන්න මේ ඔයාගේ Facebook account එක ඔයාට කොච්චර මේ වෙද්දි වටිනවද සහ ඒ වගේම ඔයා මරුණන් පස්සේ ඒක වෙන්න ඕනේ මොකද්ද කියන එක ඔයාට දැම්ම තීරණය කරන්න පුළුවන්. ඉතින් මේක ගැන හොඳ අයිඩියා එකක් ගන්න. වීඩියෝ එකේ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් මට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට රිප්ලයි එකක් දාන්නම්. මම හිතනවා අද වීඩියෝ එකෙන් මම සම්පූර්ණ කවර් කරා Facebook එකේ ඔය account එක ඔයා මැරුණන් පස්සේ කොහොමද අඳුරගන්නේ Facebook එකේ ඊට පස්සේ ඔයාගේ account එකට මොකද වෙන්නේ සහ මැරෙන්න කලින් ඔයා මොනවද වෙනස් කරගන්න ඕන settings කියලා.